සුබම සුබ දවසක් වේවා ළමයි ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද 6 පොඩ්ඩොත් එක්ක අද ඉගෙන ගන්න යන්නේ අලුත් පාඩමක්. ඔයාලා දන්නවද අද පාඩම මොකක්ද කියලා? භාග. පුතා භාග පාඩම අපි භාගෙට නැතුව සම්පූර්ණයෙන්ම නියමටම ඉගෙන ගන්න යන්නේ. ඉතින් මම පුතාලට සරලව මේ පාඩමේ එක එක අනුමාත්‍රිකා කොහොමද ලස්සනට ඉගෙන ගන්න හැටි මම කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි අපේ පාඩම පටන් ගමු. පුතා භාගයක් කියන්නේ මොකක්ද? භාගයක් කියන්නේ අපි දන්නවා යම් කිසි සම්පූර්ණ එකකින් කොටසක්. අපි කියනවා යාළුවට මට peer කෑල්ලක් දෙන්න. අන්න භාගයක්. අපි කියනවා අම්මේ මට පාන් කෑල්ලක් ඕනි බඩගිනි. අන්න පාන් කෑල්ලක්. ඒ කියන්නේ පාන් ගෙඩියෙන් කොටසක් පුතා. ඒකත් භාගයක්. ගොඩාක් ළමයි වැරදියට වටහා ගන්නවා භාගයක් කියන්නේ සම්පූර්ණ එකකින් හරියට මැදින් බෙදලා දෙකට බෙදලා කොටසක් කියලා. එහෙම නෙමෙයි. අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ ඕනම සම්පූර්ණ එකක් ගත්තාම ඒකෙන් කොටසක් භාගයක් කියලා. එහෙනම් අපි බලමු පුතා මේ භාගවල අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න මම කියලා දෙන්නම් නියමටම භාග කොහොමද ඉගෙන ගන්න කියලා. ඉතින් පුතා ඔන්න බලන්න අපි භාග මෙන්න මෙහෙම පුතාලටත් පුළුවන් මෙන්න මේ භාග පාඩම ලියා ගන්න. ඔයාලට පොතක් අරගෙන ඉවරලා ලියා ගන්න පුළුවන්. එතකොට මං හදනකොට බලාගෙන ඉඳලා ගැටලුව ඊට පස්සේ ඔයාලට ඒ ගැටලුව පස්සේ වෙනම ගාන ලියලා තනියම හදා ගන්න පුළුවන්. එතකොට මේ පාඩම පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් එනවා. මොකද පුතා ගණන් කියන්නේ පාඩම් කරන විෂයක් නෙවෙයිනේ. නිතරම අපි ගණන් හදන්න ඕන. හැදුවම තමයි අවබෝධය එන්නේ. පුතා මම තව දෙයක් කියන්න හදන්නේ. ඔයාලට මං කිව්වා භාග මෙන්න මෙහෙමත් තියෙනවා භාග කියලා. පුතා මේ භාග කියන්නේ අපි මොකක් හරි එකක් අරන් අපි දුන් පාන් ගෙඩියක්. හරියටම මැදින් බෙදනවා දෙකට. එහෙම හම්බ වෙන කොටසක්. එහෙම ගන්න කොටසකට තමයි මෙන්න මේ භාග පාවිච්චි කරන්නේ. මේ භාග කියන්නේ පුතා ඕනම එකක්. ඕන විදිහට බෙදන්න පුළුවන්. මෙහෙම බෙදන්න පුළුවන්. මෙහෙම බෙදන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට බෙදන්න පුළුවන්. එහෙම බෙදලා දැන් මේ වගේ කෑල්ලක් ගත්තොත් භාගයක්. ඔන්න පටල ගන්න එපා. මේ භාග වෙන මේ භාග කියන හැම භාගයකටම කාල භාගේ තුන් කාල ඕන එකක් කියන්න පුතා මේ භාග. ඉතින් මේ භාග තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එහෙනම් පුතාලා මෙතන ඉඳන් අපි දිගටම භාග ගැන ලස්සනට කතා කරමු. ඔන්න පුතා අද භාගවල ප්‍රධාන ඒ කියන්නේ ඔයාලගේ ප්‍රධාන භාග පාඩමේ අනුමාත්‍රකාවක් තමයි අඳුරු කර ඇති කොටස් වල අපි දන්නවා අඳුරු කරලා තියෙන කොටස භාගයක් ලෙස ලිවීම. අඳුරු කර ඇති කොටස භාගයක් ලෙස ලිවීම. ඉතින් මේ බලන්න පුතා මේ කොටස් අඳුරු කරලා තියෙන්නේ. රූප හතරක් තියෙනවා. මේ කොටස් අඳුරු කරලා තියෙන්නේ. මේක අපි කොහොමද බලන්න ඕන භාගයක් විදිහට ලියන්නේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕන දේ තමයි මේකේ කොටස් දෙකක් තියෙනවානේ. ගත්ත අපි කොටස් දෙක. කොටස් දෙක අරගෙන කොච්චරක් අඳුරු කරලා තියෙනවද? 1යි. එහෙනම් 2න් 1යි. එහෙනම් අපි මේක කියන්නේ 2න් 1යි. ඔන්න පුතා මෙතන ගත්තොත් එහෙම ඔක්කොම කොටස් තියෙනවා 1යි 2යි 3යි 4යි. අඳුරු කරලා තියෙන 1යි නම් 4න් 1යි. අපි දන්නවා 4න් 1ට පුතා කියනවා කාලක්. මේකට අපි කියනවා භාගය. මෙන්න මේ භාගය. මෙතන පුතා ඔක්කොම කොටස් තියෙනවා 6ක්. 6න් 2ක් අඳුරු කරලා තියෙනවා. මෙතන කොටස් ඔක්කොම තියෙනවා 6ක්. හැබැයි 3යි අඳුරු කරලා තියෙනවා. එහෙනම් පුතාලට පැහැදිලි ඔක්කොම කොටස් ගන්න බැලුවෝ ඊට පස්සේ අඳුරු කරලා තියෙන ගාන උඩින් දැම්මා. මතක තියාගන්න කොටස් 2යි නම් 2 යටින් දැම්මා. අඳුරු කරපු ගාන තමයි උඩින් දාන්නේ. එහෙනම් අඳුරු කර ඇති කොටස භාගයක් ලෙස ලිවීම මම හිතන්නේ පුතාලට පැහැදිලි. එහෙනම් අපි යනවා ඊළඟට භාගයක් කොහොමද කියවන්නේ කියලා. යන් අපි ඊළඟ කොටසට. ඔන්න අපේ මාතෘකාව අනුමාත්‍රිකාව භාගයක් කියවන ආකාරය. අපි බලමු මෙන්න මේ භාගය කොහොමද පුතා කියවන්නේ කියලා. මෙන්න මෙහෙම දෙනවා. මතක තියාගන්න භාගයක් කියවන්නේ පහළ ඉඳන් උඩට. 5න් 4
තව එකක් බලමු. 7න් 15 උඩට 7න් 2. තව එකක් බලමු. 8න් 3. 8න් 3. එහෙනම් භාගයක් කියවන ආකාරات පුතාලට පැහැදිලි. එහෙනම් අපි යන් ඊළඟ අනුමාත්‍රිකාවට. ඔන්න ඊළඟ අනුමාත්‍රිකාව තමයි හරය හා ලවය හඳුනා ගැනීම. පුතා මේ කොටසෙදි මතක තියාගන්න හරක පිට තමයි ළමයා ඉන්නේ. හරක පිට තමයි ළමයා ඉන්නේ. එතකොට මම භාගයක් ලිව්වහම ඔන්න 5න් 3 ගන්නවා. පුතා මේකේ හරයයි ලවය අඳුරගන්නේ හරක හැමතිස්සෙම පහළනේ ඉන්නේ, ළමයා උඩ ඉන්න හරකා. එහෙනම් හරකාගේ උඩ ඉන්න හින්දා අපි උඩ ඉන්න එක්කිනාට අපි කියනවා ලවය. ලවය. මේ පහළ ඉන්න එක්කිනාට අපි කියනවා හරය. එහෙනම් පහළ ඉන්නේ හරය, උඩ ඉන්නේ ලවය. ඒතර අපි භාග කියවනකොට කලින් කොටසේදී බලන්න හරේ ඉඳන් තමයි ලවයට කියවන්නේ. 5න් 3. එන පුතාලට පැහැදිලි. ඉතින් මේ හරය ලවය දැන් පුතාලා හොයාගන්න දන්නවනේ. එහෙනම් දැන් මම පොඩි වගුවකින් මේක ඉක්මනට කියලා දෙන්න හදන්නේ. මෙන්න භාගය හරය ලවය. පොඩි අභ්‍යාසයක්. මෙතන දෙනවා 3න් 2. මෙන්න මෙහෙම. 3න් 2 නම් පුතා හරය 3 ලවය 2. 7න් 5. 7න් 5. එහෙනම් 7 මෙතන, හරය මෙතනට එන්නේ, ලවය මෙතන. 9න් 4. එහෙනම් 9 තමයි හරය, 4 තමයි ලවය. ඔන්න හරය හා ලවය දැන් අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් පුතා මේකේ මට තව කොටසක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. ඔන්න හොඳට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න යනවා අපි ඊළඟ කොටසට. පුතාලා ඔන්න හරය හා ලවය හඳුනා ගැනීමේ ඒ අනුමාත්‍රිකාව යටතේදීම මම මේක කියලා දෙන්න. හොඳට බලා ගන්න. පුතා අපි ගන්නවා 4න් 3ක් කියලා. 4න් 3ක් කියන්නේ 4න් 3ක් කියනු අපි දන්නවා 4කින් 3ක්. ඔන්න බලන්න මම පෙන්නන්නම්. 4කින් 3ක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ එකේ කොටස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒ කියන්නේ 4න් එකේ ඒවා 4න් එකේ ඒවා කීයක් තියෙනවද? 3කි නැත්තම් 3ක් තියෙනවා. මේ බලන්න. ඔක්කොම කොටස් 4යි. ඒකෙන් 4න් 3ක් කියලා කියන්නේ 4න් එකේ ඒවා 3යි. ඔයාලට පුතා පැහැදිලි. තව මම උදාහරණයක් තව ටිකක් තේරෙන්න කියලා දෙන්න. ඔන්න බලන්න. 5න් 4 යනු මොනේවද? 5න් එකේ ඒවා. 5න් එකේ ඒවා කීයද? 5න් එකේ ඒවා කීයද? මෙතන කීයක් තියෙනවද? 4යි. 4කි 3. 7න් 5. 7න් 5 කියන්නේ මොකද්ද බලමු. 7න් 5 යනු 7න් එකේ ඒවා කීයද? 5ක්. 5කි. ඔන්න හරය හා ලවය පුතාලට පැහැදිලි වෙන්න මම කියලා දුන්නා. 4න් 3ක් කියන්නේ යනු 4න් එකේ ඒවා 3යි. 5න් 4ක් කියන්නේ 5න් එකේ ඒවා 4යි. 7න් 5ක් කියන්නේ 7න් එකේ ඒවා 5යි. 9න් 6යි කියන්නේ 9න් එකේ ඒවා 6යි. 15න් 7යි කියන්නේ 15න් එකේ ඒවා 7යි. එහෙනම් මේක අනුමාත්‍රිකාවත් පුතාලට පැහැදිලි. අපි යනවා එහෙනම් අපේ ඊළඟ අනුමාත්‍රිකාවට. ඊළඟ අනුමාත්‍රිකාව තමයි තත්ත්ව භාග. මොකද්ද මේ තත්ත්ව භාග කියන්නේ? මේකට තව නමක් කියන පුතා නියම භාග කියලා. නියම භාග. නියම භාග. නියම භාග නැත්නම් තත්ත්ව භාග කියන්නේ මොකක්ද? මම උදාහරණයකින්ම කියලා දෙන්නම්. ඒතකොට පුතාලට පැහැදිලි වෙනවා. මම ලියන උදාහරණයක් මෙන්න මෙහෙම. 7න් 4. පුතා ඔයාලා දන්නවා මේ තියෙන හරය, මේ තියෙන ලවය. අපි දන්නවා මෙතන හරයට වඩා ලවය කුඩා.
හරයට වඩා ලවය කුඩායි. හරයට වඩා ලවය කුඩා භාග වලට අපි කියනවා මෙන්න මේ නම. මොකද්ද කියන්නේ? තත්ත්‍ය භාග. හරයට වඩා ලවය කුඩා වෙනවා. තව උදාහරණයක් මම ලියන්නම්. 5න් 2 8න් 3 20න් 17 මේ බලන්න හැම එකේම හරයට වඩා ලවය කුඩා වෙලා තියෙනවා. ඔන්න මම උදාහරණ ටිකක් තමයි මේ ලිව්වේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඔයාලට වැදගත් එක තත්ත්ව භාග කියන්නේ මොකද්ද? හරයට වඩා ලවය කුඩා. පුතාලට නෝට් එක විදිහට ලියා ගන්න පුළුවන්. හරයට වඩා ලවය කුඩා භාග වේ. ඔන්න පුතාලට ලස්සනට මේ පාඩම නෝට් එකක් විදිහට ඉතාම සරලව මම ටිකින් ටික හිමීට කියලා දෙනවා. ඉතින් පුතාලලා ඕන කෙනෙක්ට මේ පාඩම ඉගෙන ගන්න ලේසියි. එහෙනම් තත්ත්ව භාග කියන්නේ මොකද්ද? හරයට වඩා ලවය කුඩා භාග. මෙන්න උදාහරණ ටිකකුත් මම දීලා තියෙනවා. ඉතින් ඔයාලට වීඩියෝ එක නතර කරලා මේ නෝට් එක ලියාගත්ත හැකි. හරි පුතා එහෙනම් අපි යන් අපේ ඊළඟ අනුමාතෘකාවට. ඔන්න ඊළඟ එක තමයි ඉස්සෙල්ලා තත්ත්ව භාගය ඉගෙන ගත්තේ. දැන් ඒකක භාග. එක කියන්නේ එක. ඒකක එකක් බලමු. මම එකත් උදාහරණයකින් කියලා දෙන්න. ඒතකොට මම ලේසි. ඔයාලට තේරුම් ගන්න ලේසි. ඔන්න පුතා මම ලියනවා 8න් 1 5න් 1 9න් 1 25න් 1 මේ වගේ ලවයේ අගය එකක් නම් හරයට වඩා ලවය කොහොමත් කුඩායිනේ. එතකොට ලවයේ අගය කීයද වෙන්න ඕනේ? එකක්. ලවයේ අගය එකක් වුණ භාග වලට අපි කියනවා ඒකක භාග. ඔන්න මම ලියනවා පුතා. ඔයාලට හොයාගන්න ලේසි. ලවයේ බැලුවා එකයි නම් මොන භාගද? ඒකක භාග. ලවයේ අගය එකක් වූ භාග. එකක් වූ භාග වේ. එහෙනම් එකක් වූ භාග අපි කියනවා ඒකක භාග. පුතාලට පැහැදිලි? මෙන්න උදාහරණ ලස්සනට දීලා තියෙනවා. ඉතින් ඔයාලටත් උදාහරණ ලියන්න පුළුවන් ඇතිද? 6න් 1 9න් 1 10න් 1 12න් 1 50න් 1 100න් 1 ඕන එකක් අපිට ගන්න පුළුවන් ඒකක භාග. බලන්නේ ලවයේ අගය එකයිද කියලා. පුතාලට පැහැදිලි? එහෙනම් මේ අනුමාතෘකාවත් ඉවරයි. අපි යනවා එහෙනම් ඊළඟ භාගෙ මොනවද කියලා බලන්න. ඔන්න දැන් මේ අනුමාතෘකාව තමයි පුතා තුල්්‍ය භාග. තුල්්‍ය භාග. තුල්්‍ය කියන්නේ පුතාලා දන්නවා තුලා කියලා රාශියක් තියෙනවා. අපේ ලග්නයක් තියෙනවා තුලා කියලා. තුලා කියන ලග්නයේ සංකේතය පොඩ්ඩක් මතක් කරගන්න. මොකද්ද? තරාදිය. සංකේතය මොකද්ද? තරාදිය. තරාදිය පුතා සමබර වෙන්න ඕන. හැමතිස්සෙම අපි එළවලු සීනි ගොඩාක් දේවල් අපි තරාදියට දාලා බරමයින්නෝනේ. එතකොට දෙපැත්ත සමාන කරන්නේ අපි කරන්නේ. එතකොටනේ නිවැරදි බර කියන්නේ. එහෙනම් සමාන කරන එක නම් තුල්්‍ය භාග කියන්නේ තුල්්‍ය කියන්නේ සමාන කිරීම. සමාන භාග ලියන එක. තුල්්‍ය භාග කියන්නේ සමාන භාග ලියන එක. කොහොමද සමාන භාග ලියන්නේ? සමාන භාග ලියන්න පුතා ක්‍රම දෙකක් තියෙනවා. දෙකම මම කියලා දෙන්නම් මෙන්න මෙහෙම. එහෙනම් තුල්්‍ය භාග කියන්නේ පුතා භාගයකට සමාන භාගයක් ලිවීම. මම ඒක ලියලා ඉන්නම්. භාගයකට තවත් සමාන භාගයක් ලිවීම. තවත් සමාන භාගයක් ලිවීම. පුතාලට එතකොට බෝඩ් එක බලලා ලියා ගන්න පුළුවන් හින්දා මම මෙහෙම නෝට් එක විදිහට ලියුවා. මෙන්න බලන්න පුතා මම උදාහරණයකින් කියලා දෙන්න හදන්නේ 3න් 2. මොන පළවෙනි උදාහරණය 3න් 2. මේකට පුතා තුල්්‍ය භාග ලියන්න හරිය ජොලි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ දෙන්නම කැමති සංඛ්‍යාවකින්. කීයද අපි? 2කින් ගුණ කරලා බලමු. මෙයා 2කින් ගුණ කරනවා නම් මෙයාත් 2කින් ගුණ කරන්න ඕන. තුල්්‍ය භාග ලියනකොට වැදගත් මේක ඒකයි. හරයයි ලවයයි එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්නේ. නම් මතක තියාගන්න මේ මම කියලා දෙන්නේ දැන් මේ ගුණ කිරීමෙන් ලියන ක්‍රමය. එහෙනම් දෙවරක් 2 4යි තුන්වරක් 2 6යි. මේකටත් ආයි සංඛ්‍යාවෙන් ගුණ කරලා තුල්්‍ය භාග ලියන්න පුළුවන්. තව එකක් ගමු.
4න් 3 මම ගුණ කරනවා 3න්. දැන් ඉස්සෙල්ලා 2න් ගුණ කරන්නේ. දැන් මෙයත් 3න් මෙයත් 3න් 3 වරක් 3 9යි. 4 වරක් 3 12යි. තව එකක් ලියනවා. 5න් 4 මම 4න් ගුණ කරනවා. මෙයත් 4යි. 4 වරක් 4 16යි. 5 වරක් 4 20යි. මේ පැත්තේ ලිව්වේ පුතා මේ මම ಗುಣ කිරීමෙන්. මම මෙතන ලියන ಗುಣ කිරීම මගින් තමයි ලිව්වේ. මගින් තමයි මම තුල්ලේ භාගය හෙව්වේ. මම මෙතනට A කියලා දාන්නම්. මේක කියලා දුන්නේ ಗುಣ කිරීම මගින්. මම මේ පැත්තේ ලියනවා බෙදලත් ගන්න පුළුවන්. කොහොමද බලමු බෙදීම මගින්. එන්න B බෙදීම මගින්. කොහොමද බෙදීමෙන් ගන්න අපි? මෙන්න මෙහෙම. මම ගන්නවා 8න් 4. ළමයි ඔයාලට පේනවා දැන් මේ වගේ එහෙම ගන්න අමාරුයි. ඒ හින්දා තමයි අපි ගුණ කරලා ගත්තේ. මෙතන 8යි 4යි ගත්තම දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. අපි දන්නවා 2කිනුත් බෙදෙනවා 4ෙනුත් බෙදෙනවා. අපිට කැමති එකකින් බෙදන්න පුළුවන්. මම 2කින් බෙදනවා. මෙයා 2කින් මෙයා 2කින්. 4 2කින් බෙදුවම 2යි. 8 2කින් බෙදුවාම 4යි. මොන ලිව්වා? තුල්ලේ භාගය. මේකට තුල්ලේ භාගය. තුල්ලේ කියන්නේ මේකට සමාන භාගය. තව එකක්. 10න් 5 දෙන්නම් බෙදෙනවා 5න්. ඔන්න මෙයත් 5න් මෙයත් 5න්. 5 5න් බෙදුනම 1යි. 10 5න් බෙදුනම 2යි. තව එකක් බලමු. පුළුවන් වෙනකම් අපිට පුළුවන් වෙනකම් අපි හදනවා. ඔන්න 12න් 9 දෙන්නම් බෙදෙන සංඛ්‍යාවක් කීයද? 3. මෙයත් 3න් මෙයත් 3න්. 9 3න් බෙදුනහම 3යි. 12 3න් බෙදුනහම 4යි. මොන පුතා ඔයාලට පැහැදිලි තුල්ලේ භාග කතාව. තුල්ලේ භාග කියන්නේ මොකද්ද? භාගයකට සමාන භාගයක් ලියන එක. එහෙනම් එහෙම භාග ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ಗುಣ කිරීම මගින්, අනිත් එක බෙදීම මගින්. ಗುಣ කරනකොට අපි කරන්නේ හරයයි ලවයයි එකම සංඛ්‍යාවෙන් ಗುಣ කරනවා. බෙදනකොට කරන්නේ හරයයි ලවයයි එකම සංඛ්‍යාවෙන් බෙදනවා. වෙන වෙන සංඛ්‍යා වලින් බෙදන්න බෑ. එකම සංඛ්‍යාවෙන් තමයි බෙදන්න ඕන. ಗುಣ කරන්නේත් එහෙමයි. එන පුතාලට මේක හොඳට මේ අභ්‍යාස ටික කරලා ඊට පස්සේ ඔයාලගේ පෙළ පොතේ අභ්‍යාසත් කරලා මේ පාඩම සම්පූර්ණයෙන්ම ඔයාලා ඔළුවට දාගන්න ඕන. එතකොට ඔයාලට විභාගෙට වැඩිපුර ලකුණු ගන්න පුළුවන් මේ පාඩමින්. හරි. එහෙනම් පුතා අපි යන් අපේ ඊළඟ අනුමාතෘකාව මොකද්ද බලන්න. මොකද්ද අපේ මාතෘකාව? අනුමාතෘකාව පුතා භාග සංසන්දනය. භාග සංසන්දනය. මොකද අපි සංසන්දනය කරන්න යන්නේ? ඔන්න බලමු. මුලින්ම පුතා මම කරන්නේ A කියලා මම ලියනවා ලවය සමාන භාග සංසන්දනය. ලවය සමාන භාග සංසන්දනය. බලමු මේක කොහොමද කරන්න කියලා. මම උදාහරණයකින්ම ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මෙහෙම. එක කියලා මම ගන්නවා අරගෙන සංසන්දනය කරන්න පුතා. සංසන්දනය කියන්නේ අපි විශාල භාගය කුඩා භාගය හොයාගන්න එක. ඉතින් අපි මේක සඳහා පාවිච්චි කරනවා පුතාලා දන්නවා ඇති අසමානතා ලකුණු. මෙන්න මෙහෙම ලකුණු. මම මෙතනින් දාන්නම් මේ වරහන් ඇතුළේ මෙන්න මේ ලකුණු. කුඩායි විශාලයි නැත්නම් සමානයි කියලාත් පෙන්වන්න පුළුවන්. මේ භාග දෙක සමාන දානවා. විශාල කුඩායි තමයි පාවිච්චි කරන්න තියෙන්නේ අපිට. අපි බලමු භාග දෙකක් මම දෙනවා මෙහෙම. 4න් 1යි 2න් 1යි. මේකේ විශාල භාගය ලේසි. ඔයාලා දැනටමත් දන්නවා. මම බලමු කොහොමද මේක කරන්න කියලා. පුතා මෙන්න මෙහෙමයි. මෙතන වෘතයක් අඳිනවා මෙතන වෘතයක් අඳිනවා. මෙයාව බෙදනවා 4කට මෙයාව බෙදනවා 2කට. ඉතින් 1යි දින 4කින් 1යි පාට කරන්න තියෙන්නේ.
මේ දෙකකින් බෙදලා එකක්. බලන්න පුතා විශාල භාගය දැන් ඔයාලට හොයාගන්න පුළුවන්. කවුද විශාල භාගය? මෙන්න මෙයා. එහෙනම් ඒ පැත්තට විශාල පැත්තට තමයි කට ඇරිලා තියෙන්නේ. විශාල පැත්තට කට ඇරෙනවා මෙහෙම. මෙන්න මෙහෙම දානවා. තෝරගන්න පුළුවන් අපිට. මොන 3 2 මොන අපේ දෙවෙනි එක. මෙන්න මෙහෙම දෙනවා. 6න් 1යි 3න් 1යි. 6කට බෙදලා 1යි 3කට බෙදලා 1යි. මට කියන්න 6කට බෙදලා එකක් ලැබුණාම 3කට බෙදලා එකක් ලැබුණාම විශාල. 3යි කියන්නේ මේ බලන්න 3කට බෙදුවාම එකටත් ගන්නම්කම මොන කේක් ගෙඩියක්. කේක් ගෙඩිය මම බෙදන්න හදන්නේ 6කට. මෙන්න මෙහෙම. ගානට බෙදන්න ඕන. නැත්තම් එහෙම රණ්ඩු වෙනවා. මෙන්න මෙහෙම. මේකත් දැන් ගානකට 3කට බෙදන්න ඕන. පුතා මම බෙදුවා. මේකෙන් එක කොටසයි කන්න පුළුවන්. මේකෙන් පුළුවන් කන්න මේ එක කොටසයි තමයි. මේ බැලුවම පේනවා 3කට බෙදලා කෑල්ලක් කන එක හොඳයි. 6කට බෙදලා නම් පොඩි කෑල්ලක් හම්බෙයි. එහෙනම් කවුද ලොකු? මෙන්න මෙයා. හොඳට මතක තියාගන්න පුතා, ගෙදර දෙන්නෙක් ඉඳලා කේක් ගෙඩියක් ගෙනාවා නම් ගොඩක් කන්න පුළුවන්. ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නවා නම් 5-6 දෙනෙක් ඉන්නවා නම් මොකද වෙන්නේ? ලැබෙන කෑල්ල ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ඔයාලට මතක තියාගන්න පුළුවන් ඒකේ. මොන බලන්න පුතා, ඔයාලට තේරෙනවා මේ දෙකේම ලවය සමාන, මේකෙත් ලවය සමානයි. එතකොට උනේ ලවය සමාන වුණ ගමන් අපි ගන්නේ හරය කුඩා එක්කෙනා. මේ 6න් 1යි 3න් 1යි. හරය කුඩා, මෙයා 6 මෙයා 3. 3 තමයි කුඩා. එයා තමයි අපි ගන්නෙ. මෙතන 4 මෙතන 2. එහෙනම් 2 තමයි කුඩා, ඒ හින්දා එයා විශාලයි. ඔයාලට පැහැදිලි. බලමු තව එකකට අපි ගිහිල්ලා අපිට හොඳට පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි එක මම මෙහෙම දෙනවා. 7න් 2යි 9න් 2යි. දැන් පුතාලට හොයා ගන්න පුළුවන්. දැන් රූප අඳින්නේ නැහැ මම. දැන් ඔයාලා දන්නවා 7කට බෙදලා 2 කණ එකද හොඳ, 9කට බෙදලා 2ක් කණ එකද හොඳ. 7කට බෙදුවාම ලොකු කෑල්ලක් හම්බ වෙනවා. මොකද ඒකේ හරය කුඩායි. එහෙනම් කට ඇරෙන්නේ මේ පැත්තට. විශාල පැත්තට. තව එකක් 4. මම භාග ගොඩක් ලියන්න හදන්නේ දැන්. 5න් 3යි 7න් 3යි 8න් 3යි. මට ඕනේ මේක භාග පිළිවෙලට ලියන්න. ඒ කියන්නේ කුඩා භාගින විශාල භාගින. හැබැයි එහෙම ලියන්න දෙයක්වත් නැහැ පුතා. මම ලියලා තියෙන්නේ ඒ විදිහටම. ඔයාලට පේනවා මේ 5න් 3 කියන්නේ 7න් 3 කියන්නේ 8න් 3 කියන්නේ. දැන් මට ඕනේ මේක මොන බලන්න ළමයි, මට ඕන මේක කුඩා භාගින විශාල භාගයට ලියන්න. කවුද විශාල භාගේ කුඩා භාගේ? අපි දන්නවා හරය මේ ලවය ඔක්කොම සමාන හින්දා හරය විශාල එක තමයි කුඩා වෙන්නේ. එහෙනම් කවුද මුලින්ම ලියන්න ඕන? 8න් 3. ඊට පස්සේ 7න් 3 ලොකුම කෑල්ලක් හම්බෙන්නේ 5කට බෙදලා 3ක් කන්නේ. ඒක පුතාලට පැහැදිලි. ওই විදිහට තමයි අපි ලවයේ සමාන භාග සංසන්දනය කරන්නේ. හරි. අපිට අසමානතා දානවා නම් ඒත් දාන්න පුළුවන්. කොහොමද දාන්නේ අපි? මෙහෙම ලිව්වා. මෙයාට වඩා මෙයා විශාලයි. මෙන්න මෙහෙම. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මොන දැන් පුතා අපි ඉගෙන ගන්න යන්නේ ඉස්සෙල්ලා ලවයේ සමාන, දැන් හරය සමාන භාග සංසන්දනය. හරය සමාන භාග සංසන්දනය. බලමු කොහොමද හරය සමාන එකක් සංසන්දනය කරන්න කියලා. ඔන්න මම මෙන්න මේ විදිහට පෙන්වන්න හදනවා. එකම ප්‍රමාණය චුට්ටක් වෙනස් වෙනවා. කමක් නැහැ. නමුත් මම පරිම සමානව හරය ගන්න තමයි හදන්නේ. මෙන්න මෙහෙම සමානව පුතා රූප දෙකක් කියලා හිතාගන්න. ඉතින් මම කරන වැඩි මේක 4කට බෙදලා එක කොටසයි පාට කරන්නේ. මේක
කොටස් දෙකක් පාඩ කරනවා. හරියට දෙකක් කනවා කියලා හිතන්න මේකෙන් එකක් කනවා කියලා හිතන්න. එතකොට මෙතන තියෙන්නේ 4කින් 1යි මේකේ 4කින් 2යි. බලන්න පුතා වැඩි කොටසක් කාලා තියෙන්නේ මේකෙද මේකෙද? එතකොට හරය සමාන වුණාම වැඩි කොටසක් කාලා තියෙන්නේ මේකේ. එහෙනම් අපි බලන්නේ ලවයේ විශාලයක. හරය සමාන ලවයේ විශාලයක. එහෙනම් දැන් මේකේ ලොක්ක හොයාගන්න පුළුවන් අපිට කවුද? මෙන්න මෙයා. එහෙනම් අපි මතක තියාගන්න ඕන පුතා වැදගත් මේක අපි හොයාගන්නේ කොහොමද? හරය සමාන නම් ලවය විශාල භාගය හරය සමාන නම් ලවයේ විශාල භාගය ලෙස සැලකේ. මතක තියාගන්න. ලවය සමාන නම් ඒක තවත් මම කියන්න මොන බලන්න. පුතාලට එතකොට නෝට් එකක් විදිහට දාගන්න පුළුවන්. ලවය සමාන වේ නම් හරය කුඩා භාගය විශාල භාගය වේ. ලවය සමාන වේ නම් භාග ටිකක් දීලා ඒකේ හරය කුඩා වෙන එක තමයි විශාල භාගය වෙන්නේ. හරය සමාන භාග ටිකක් දුන්නොත් ලවයේ විශාල එක තමයි පුතා විශාල භාගය වෙන්නේ. ඔන්න නියමටම මම ඔයාලට රූපත් එක්ක ඇඳලා කියලා දුන්නා. ඉතින් ඔයාලට හරියට මේ ටික පුතා මේ සංකල්ප ටික ඔළුවට දාගන්න පුළුවන්. හරි. එහෙනම් මම මේකේ තව උදාහරණ ටිකක් උදාහරණට කියලා දෙන්නම්. දැන් බලන්න ඕන අපි කවුද මේකේ ලොක්කා කියලා හොයාගන්න. දෙන්නගේම හරය සමාන නම් ලවයේ විශාල එක. කවුද විශාල? මෙන්න මෙයා. එහෙනම් මේ පැත්තට තමයි යන්නේ. තුන්වෙනි එක. 8න් 7යි 8න් 3යි. මේකේ 8න් කෑලි 7ක් හම්බ වෙනවා. මේකේ 8කට බෙදලා 3යි හම්බ වෙන්නේ. කවුද ලොක්කා? මෙයා. පුතාලට එහෙනම් නියමටම මේක පැහැදිලි. තව උදාහරණයකින් මම මේක අවසන් කරලා ඊළඟ අපේ කොටසට යනවා. දැන් B නෙමේ හරය සමාන භාග සංසන්දනයේ කලින් කරේ ලවයේ සමාන භාග සංසන්දනයේ. ඊළඟට තියෙන්නේ හරය අසමාන භාග. ඒ කියන්නේ හරයයි ලවයේ දෙකම අසමාන භාග තමයි සංසන්දනය කරන්න හදන්නේ. හරි මේ බලන්න. පුතා මෙතන 9න් 7යි 9න් 4යි. විශාල භාගය හොයාගන්න පුළුවන් මේ පැත්තේ. 9කට බෙදලා 7ක් හම්බ වෙනවා. එහෙනම් අපි ඊළඟ අනු මාතෘකාවට යමු. හරය අසමාන භාග සංසන්දනය. මොන පුතාලට මම ඒක නියමටම හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට උදාහරණත් එක්කම මම කියලා දෙන්නම්. පුතා භාග දෙකක් දීලා තිනවා මෙන්න මෙහෙම. බලමු අපි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට. 4න් 3යි 2න් 1යි. මේ දෙකෙන් අපිට හොයාගන්න ඕන දැන් බලන්න පුතා ලවයත් අසමාන වෙලා තියෙන්නේ හරයත් අසමාන වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මේකෙන් අපිට හොයාගන්න ඕනේ කවුද විශාල කියලා. ඉතින් මම මේක රූපයකින් පෙන්නන්නම් පුතාලට. මෙහෙම ඇඳලා 4කට බෙදුවා. මේක ඇඳලා දෙකම සමානයි කියලා හිතන්න මේක භාගයකට බෙදුවා. මේ දෙකකට බෙදලා තියෙන්නේ මේක 4කට. 4කට බෙදලා පුතා මේකේ 3ක් කාලා නැත්නම් 3ක් පාඩ කරලා. මේකේ 1යි. බලන්න පුතා කවුද විශාල කියලා. ඔයාලට බලපු ගමන් තේරුම් ගන්න පුළුවන් කවුද විශාල 4න් 3. නමුත් මේ වගේ පුතා හැමතිස්සෙම අපිට රූප ඇඳ ඉන්න බෑනේ. එහෙනම් මම පුතාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. මෙන්න මෙහෙමයි. දැන් දෙන්නගේ හරය සමාන නෑනේ. අපි කරන්න හදන්නේ හරය සමාන කරලා බලමු. හරය සමාන කරොත් ලවය විශාල එක්කින. ලවයේ විශාල එක්කින තමයි ලොක්කා. බලමු අපි සමාන කරලා. පුතා ඔයාලට පේන මෙතන 4න් 3 මෙතන 4 තියෙන්නේ මෙතන 2න් 1. එතකොට මෙතන 2 තියෙන්නේ. එතකොට 2 අපිට 4 කරන්න පුළුවන්. 2 4 කරන්න නම් අපි කරන්නේ මේ බලන්න. 2කින් ගුණ කරනවා. උඩ එක්කෙනත් හැබැයි 2කින් ගුණ කරන්න ඕන මතක ඇති. තුල්ලේ භාග ලිව්වා. එක්වරක් 2 2යි. දෙවරක් 2 4යි. එහෙනම් 4න් 2 මෙතන 4න් 3.
අපි දන්නවා 4න් 2ට වඩා 4න් 3ක් කියන්නේ 4කට බෙදලා 2යි 4කට බෙදලා 3ක් තියෙනවා. එහෙනම් ඒක තමයි විශාල. මොන අපි ක්‍රමයට එක්කම කියලා දුන්නා. පුතා හරය සමාන කරගන්න තමයි මේ විදිහට අපි ගුණ කරේ. මම තව එකක් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට තව පැහැදිලි වෙනවා. මෙන්න 8න් 5යි 4න් 3යි. එකපාරටම නම් අමාරු රූප ඇඳ ඇඳ ඉන්නත් බෑ. සමානව අඳින්න එහෙමත් ඕනේ. නැත්නම් එහෙම අපිට ඒත් හොයා ගන්න අමාරුයි. එහෙනම් මේකේ පුතා අපි කරන්නේ හරය සමාන කරනවා. 8 4 කරන්න බෑනේ. එන පොඩි එක්කෙනෙක් කවුද? 4. 4 8 කරන්න කීයද ගුණ කරන්නේ? 2. අපි මේක 15ට අරන් ගුණ කරලා බලමු. එයා විතරයි ගන්නෙ මම. මෙයාව 2කින් ගුණ කරන්න ඕන 8 වෙන්න. මෙයාවත් 2කින් ගුණ කරන්න වෙනවා. මෙයාට 2ක් දෙනකොට ඉතින් මෙයාට බෝනස් 2ක් හම්බ වෙනවා. 4 වරක් 2 8යි. 3 වරක් 2 6යි. පුතා බලන්න 8න් 5ද ලොකු 8න් 6ද ලොකු. ටකට බෙදලා 6ක්. එහෙනම් මෙයා තමයි විශාල භාගය. මම මෙතන තව එකක් කියලා දෙනවා. 15න් 7යි 5න් 4යි. 15 ලොකු භාගයක්. අපි දන්නවා 5 15 කරන්න පුළුවන් කීයෙන් ගුණ කරලාද? 3ෙන් ගුණ කරලා. මම පෙන්නනවා මෙයා 3ෙන් ගුණ කරලා. 5 වරක් 3 15යි 4 වරක් 3 12යි. 15න් 7යි 15න් 12යි. කවුද ලොකු? 15න් 12. එහෙනම් මෙන්න අසමානතාව දැම්මා. පුතා ඔන්න මම උදාහරණත් එක්කම ඔයාලට හරය අසමාන භාග සංසන්දනය කියලා දුන්නා. අපි තව බලමු උදාහරණ ටිකක් අරන් කොහොමද හදන්නේ කියලා. මම දෙනවා 4න් 3යි 3න් 2යි. බලන්නකො මේකේ 4 3 කරන්නත් බෑ 3 4 කරන්නත් බෑ. මුකුත් කරගන්න විදිහක් නැහැ. මේ වෙලාවට අපි කරන්නේ 4 වරක් චක්‍රේ 3 වරක් චක්‍රේ මේ විදිහට ලියලා බලනවා. 4 වරක් චක්‍රේ 4 8 12 16. 4 8 12 16. මම මෙහෙම ලිව්වා 3 වරක් චක්‍රේ 3 6 9 12. 6 9 12. අන්න 12 දී පුතා මේ දෙන්න හම්බ වෙනවා. එතන තමයි මට හොයාගන්න ඕන වෙලා තිබ්බේ. 12 දී හම්බ වෙනෝනේ. එහෙනම් මෙයාවත් 12 කරනවා මෙයාවත් 12 කරනවා. බලන්න කරන විදිහ. 4 12 කරන්න නම් පුතා ඔයාලා දන්නවා 4 වරක් 3නේ 12. එහෙනම් මෙයාව 3ෙන් ගුණ කරනවා. බලන්න හොඳට බලාගෙන ඉන්න. මෙයාව 3ෙන් ගුණ කරනවා. මෙයාවත් මොකද කරන්නේ? ගුණ කරනවා 3ෙන්. 3 වරක් 3 9යි. මෙතන 4 වරක් 3 12යි. දැන් මෙයාවත් ගන්නවා. මෙයාවත් 12 කරන්න එපා. මේ බලන්න 3ඒව 4න්නේ 12 එහෙනම් මෙයාව 4ෙන්. උඩ එක්කෙනාට 4ෙන් ගුණ කරන්න වෙනවා. 3 වරක් 4 12යි. දෙවරක් 4 8යි. 12න් 9ද ලොකු 12න් 8ද ලොකු. 12න් 9ද ලොකු 12න් 8ද ලොකු. 12කින් 9. එහෙනම් 4ෙන් 3 තමයි මේ. මෙයා තමයි මෙහෙම උනේ. එහෙනම් 4ෙන් 3 තමයි විශාල. බලන්න අපිට කරන්න මේවා ಗುಣ කරලා එකක් ಗುಣ කරලා ගන්න බැරි ඒවා දෙකම ಗುಣ කරන්න වෙන අවස්ථාවක් තියෙනවා අපිට. ඒකකුත් මම ඔයාලට කියලා දුන්නා. බලමු තව එකක්. මෙතන තියෙනවා පුතා 7න් 5. මෙතන තියෙනවා 5න් 4. මේ දෙන්න හම්බෙන්නේ නැහැ. 5 වරක් චක්‍රය ලියා ගන්න වෙනවා 7 වරක් චක්‍රය ලියා ගන්න. බලමු අපි. ඔන්න 7 වරක් චක්‍රේ 7 14 21 28 35. 5 වරක් චක්‍රේ 5 10 15 20 25 30 35. පුතා මේ දෙන්නම හම්බ වෙනවා පේනවා ඇති 35 දී. එහෙනම් 7 35 කරු මෙයා 35 කරු. චක්‍රය දන්නවනම් ඉක්මනට හදා ගන්න පුළුවන්. සමහර අය මේව ලියන්න ඕනෙත් නැහැ. 7 35යි එහෙමත් දානවා. එහෙනම් අපි ගත්තා 7න් 5
පුතා මෙයා 35 වෙන්න නම් 7 ඒවා 5ක්. මෙයත් 5යි. 5 වරක් 5 25යි. 7 වරක් 5 35යි. 5න් 4. මෙයා 35 වෙන්න 7න් මෙයත් 7න්. 4 වරක් 7 28යි. 5 වරක් 7 35යි. මොන 7න් 5 තමයි මේ 35න් 25 වෙලා තියෙන්නේ. 5න් 4 තමයි 35න් 28 වෙලා තියෙන්නේ. එහෙනම් 35න් 25ද ලොකු 35න් 28ද ලොකු. 28 තමයි ලොකු. එහෙනම් 5න් 4 තමයි ලොක්කා. ඔන්න බලන්න පුතා ඕනම එකක් සංසන්දනය කරන ආකාරය මම ඔයාලට පැහැදිලි කරා. දැන් අපි ඊළඟට බලන්න යන්නේ අපිට භාග 3ක් දුන්නොත් කොහොමද කරන්න කියලා. දැන් අපි එහෙනම් 6 වෙනි එකට. ඔන්න පුතා මෙතන දීලා තියෙනවා දැන් බලන්න වෙනස් ඒවා ටික. එතකොට බලන්න හරය අසමාන වෙලා තියෙන්නේ. දැන් හරය සමාන කරගන්න වෙනවා. මට ඕනි කුඩා භාගයේ ඉඳන් විශාල භාගයට ලියන්න. කුඩා භාගයේ ඉඳන් විශාල භාගයට. බලමු අපි එහෙනම් මේ ඔක්කොම සමාන කරගමු. 2යි 3යි 6යි. දෙවරක් චක්‍රේ 2 4 6. තුන්වරක් 3 6. දැන් 6 වරක් චක්‍රේ 6 12නේ. ඉතින් බලන්න මේ තුන් දෙනාම ඒ කියන්නේ අපි දන්න 3ත් 6 කරන්න පුළුවන් 2ත් 6 කරන්න පුළුවන්. ඒක තමයි ක්‍රමය. එහෙනම් මම ගන්නවා දෙකෙන් එක. පුතා 6 කරන්න නම් කියන 3න් මෙයක් 3න්. එක්වරක් 3 3යි දෙවරක් 3 6යි. එහෙනම් 3න් 2 ගන්නවා. අපි 6 කරන්න නම් මෙයා 2කින් මෙයක් 2කින්. දෙවරක් 2 4යි. තුන්වරක් 2 6යි. පුතා මෙයා කොහොමද 6න් තියෙන්නේ? එතකොට 6න් 5 තියෙනවා, 6න් 3 තියෙනවා, 6න් 4 තියෙනවා. දැන් අපි දන්නවා එහෙනම් ලොක්ක නම් මෙයා. ඊළඟට පොඩිම එක්කිනා තමයි මේ 6න් 3. එහෙනම් මම කුඩාම එකේ ඉඳන් ලියනවා නම් 2න් 1 3න් 2 6න් 5. හරියටම මේ ලියලා තියෙන විදිහටම තමයි මෙතන එන්නේ උත්තරේ. බලන්න පුතා 3ක් ආවත් අපි කරන එකම දේ තමයි හරය සමාන කරගන්නවා. හරය සමාන කරගන්නවා. හරි. පුතාලට එහෙනම් මේක හොඳට නියමයට පැහැදිලි. හරි. එහෙනම් යනවා අපි දැන් ඊළඟ කොටසට. ඊළඟ කොටසේ අපිට තියෙන්නේ භාග එකතු කරන්නයි අඩු කරන්නයි. ඔන්න දැන් යන්න හදන්නේ අපි භාග එකතු කිරීම සහ අඩු කිරීමේ කොටසට. ඉතින් පුතා මේ එකතු කිරීම සහ අඩු කිරීම ඉතාම වැදගත්. මේ පාඩමේ තියෙන වැදගත්ම අපේ කොටසක් තමයි මේ එකතු කිරීම අඩු කිරීම. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න හදන්නේ එකතු කිරීම. එහෙනම් අපි ලියා ගන්නව මොනවද? භාග එකතු කිරීම. බලමු භාග එකතු කරන්නේ කොහොමද කියලා. ලේසි වැඩක් මේ. මෙන්න මෙහෙම. මම ඔයාලට දෙනවා 7න් 3ට එකතු කරන්න 7න් 2ක්. පුතාලට පේනවා හරය සමාන වෙලා තියෙන්නේ. පුතා මේකේ හරය සමාන වෙලා නම් ලවය දෙක එකතු කරගන්න විතරයි තියෙන්නේ. හරය නම් එකතු කරගන්න එපා. හරය එකතු කරගත්තොත් වැරදි. ලවය එකතු කරන්න. හරය සමාන නම් ලවය එකතු කරන්න. ඒ හරයම මම ලිව්වා. දෙක 7 තියෙන්නේ. මේ 7 ලිව්වා. 3යි 2යි එකතු කරාම 5යි. තව එකක් අපි කරමු. 5න් 2යි 5න් 1යි. පුතා හරය සමානයි. ලිව්ව හරය ලවය දෙක එකතු කරන්න 2යි 1යි 3යි. තව බලමු. අපිට පුළුවන් වෙනකන් හදනවා. 9න් 2යි 9න් 5යි. 9 ලිව්වා 2යි 5යි 7යි. මෙතන 3. මොන පුතා 4 මන් දෙනවා 7න් 1යි 7න් 2යි 7න් 3ක් දෙනවා. බලමු දැන් කොහොමද එකතු කරන්නේ කියලා. දැන් 3ක් තියෙනවා. බලන්න පුතා 3ේම හරය සමාන. එහෙනම් ඒක ලිගත්තා. ඒ හරයම. ඊට පස්සේ ලවය ටික එකතු කරන 1යි 2යි මේ ටික එකතු කරාම 6යි. 7න් 6යි. ඉතින් බලන්න හරය සමාන නම් එකතු කරගන්න මාර ජුලි. ඒසියෙන් එකතු කරගන්න පුළුවන්. ඔන්න පස්වෙනි එක මෙහෙම දෙනවා. 15න් 8යි 15න් 4යි. ඔන්න
හරය සමානයි 15 ලිව්වා 8යි 4යි එකතු කරාම 12යි. තල්ල පැහැදිලි. තව එකක් වැදගත් එකක් තමයි මෙහෙම. මෙහෙම આવොත් දිස්සිය හරි. පහෙන් 3යි 5න් 2යි එකතු කරාම 5 ආවා. උඩක් තියෙනවා 5. 5න් 5. පාංගෙඩිය 5කට කපලා පාංගෙඩියම තියෙනවා. කවුරුත් කාලා නැහැ. මේ 5න් 5ම තියෙනවා. 5න් 5ම තියෙනවා. ඒ කියන්නේ කීයද? 1යි. නම් 5න් 5 නම් අපි දන්නවා කීයද පුතා? 1යි. මතක තියාගන්න 10න් 10ක් තියෙනවා නම් 1යි. 20න් 20ක් තියෙනවා නම් 1යි. 3න් 3ක් තියෙනවා නම් 1යි. මොන භාග එකතු කිරීමේ පුතා මූලික වල සරල එකේ ඉඳන් තමයි මම සංකීර්ණයකට කියලා දෙන්නේ. ඒකට ඔයාලට අවබෝධ කරගන්න ලේසි. ඒකට හොඳට පාඩම පැහැදිලි වෙනවා. එහෙනම් පුතා අපි ඊළඟ 7 වෙනි ගැටලුව කොහොමද අපි භාග එකතු කරන්නේ කියලා. එහෙනම් පුතා 7 වෙනි ගැටලුවේ මම මෙහෙම භාගයක් තමයි දෙන්නේ. 6න් 1ට එකතු කරන්න දෙනවා 3න් 1ක්. දැන් බලන්නකෝ මාරම වැඩේ. දෙන්නගේ හරය නම් සමාන නැහැ. ඒ වෙලාවට අපිට මතක් වෙනවා භාග සංසන්දනය කරද්දී අපි හරය සමාන කරගත්තා. හරය අසමාන නම් හරය සමාන කරගත්තා. එහෙනම් මේ දෙන්නගෙන් දැන් අපිට වෙනවා හරය සමාන කරගන්න. එහෙනම් අපි මොකද්ද පුතා හරය සමාන කරන්නේ? අපි දන්නවා 3 6 කරගන්න පුළුවන්. කීයෙන් ගුණ කරලාද? 2කින් ගුණ කරලා. එහෙනම් උඩ එක්කෙනත් 2කින් ගුණ කරගන්න වෙනවා. මෙන්න බලන්න. මෙතනනේ තියෙන්නේ. මම මේ ටික මෙහෙම ගේනවා පහළට. 6න් 1යි. පුතා 3 ගුණ කරගන්නවා. කීයෙන්ද? 2කින් 6 වෙන. මෙයත් ගුණ කරනවා 2කින්. මෙතන 6න් 1යි. එක් වරක් 2 2යි. තුන් වරක් 2 6යි. බලන්න පේනවා දැන් හරය සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් 1යි 2යි එකතු කරාම 3යි. මෙන්න පුතා අපිට එනවා උත්තරය 6න් 3යි. 6න් 3යි කියන්නේ භාගයක්. මම තව එකක් බලමු. 2කින් 1යි 4න් 1යි. හරය සමාන කරගන්න ඕනේ. එහෙනම් 2 4 කරගන්න පුළුවන්. කීයෙන් ගුණ කරොත්ද? දෙවරක් 2නේ 4 2කින් ගුණ කරන්න ඕනේ. ඔන්න පුතා බලන්න මම 2 2කින් ගුණ කරනකොට උඩ එක්කෙනත් 2කින් ගුණ කරගන්න වෙනවා. මම මෙයාව මෙහෙම ලියනවා පහක්. එක් වරක් 2 2යි දෙවරක් 2 4යි. මෙයාව එහෙම වෙනවා. එයා වෙනස් කරන්නේ. ඔන්න දැන් පුළුවන් අපිට වෙනස් කරන එක්කෙනා වෙනස් කරගෙන මෙයා මෙහෙම වෙනවා. මේකෙත් එහෙම වෙනස් කරන්න. මෙයා මේ විදිහට වෙනවා. එහෙනම් පුතා මේ දෙක එකතු කරාම 4යි 2යි 1යි 3යි. මේ පුතාලට පැහැදිලි. එහෙනම් හරය අසමාන ඒවාව හදාගන්න පුළුවන්. බලමු තව ගණන් ටික කොහොමද හදන්නේ කියලා. 9 දැන් බලන්න පුතා මේකේ හරය සමාන කරගන්න ඕනි. හරය අසමානයිනේ. හැබැයි 3 4 කරගන්න බෑ. පුතාලට මතක ඇති අර සංසන්දන කතාවේදීත් මම කියලා දුන්නා මේ දෙන්න සමාන වෙන්නේ කීයේද කියලා. මේ දෙන්න හම්බ වෙන්නේ 12ෙදි. කොහොමද අපි කරේ? 4 වරක් චක්‍රය ලියාගත්තා. 3 වරක් චක්‍රෙත් ලියාගත්තා. ඒ දෙන්න හම්බ වෙන්නේ කීයේද? 12ෙදි. එහෙනම් 4ක් 12 කරන්න ඕන 3ක් 12 කරන්න ඕන. අපි 4න් එක ගත්ත 12 කරන්න පුතා 3ෙන් මෙයත් 3ෙන් එකතු කිරීම මෙයාව ගන්නවා මෙයාව 12 කරන්න 4ෙන් මෙයාවත් 4ෙන් එක් වරක් 3 3යි 4 වරක් 3 12යි එක් වරක් 4 4යි 3 වරක් 4 12යි හරය සමානයි 3යි 4යි එකතු කරාම 7යි. මොන පොඩ්ඩොන්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. තව බලමු අපි මේ වගේ එකක්. මෙන්න 10 වෙනි ගාන. 5න් 2යි 4න් 1යි. දැන් බලන්න 4 5 කරගන්න බෑ.
එහෙනම් අපි කරන්නේ දැන් මේ දෙන්න හම්බෙන්න තැන බලනවා. පස් වරක් චක්‍රේ යනවා. හතර වරක් චක්‍රේ යනවා. මම උඩින් හදන්නම්. 5 10 15 20 4 8 12 16 20 කීයද හම්බෙන්නේ 20 දී. එහෙනම් මෙයාවත් 20 මෙයාවත් 20. 5 20 කරගන්න නම් පුතා අපි ගුණ කරගන්න ඕන 4ෙන් මෙයාවත් 4ෙන්. 4 20 කරන්න නම් 5ෙන් මෙයත් 5ෙන්. දෙවරක් 4 8යි 5 වරක් 4 20යි. එක් වරක් 5 5යි 4 වරක් 5 20යි. මොන දැන් හරය සමානයි. එහෙනම් 8යි 5යි එකතු කරාම 13යි. 20ෙන් 13යි පිළිතුර. බලන්න අපි අර ලේසියෙන් හැදුවා. තව අපි බලමු තව එකතු කිරීමේව හදලා. මම දෙනවා 8ෙන් 1යි 2ෙන් 1යි. ඒකෙනම් බලන්න 2 8 කරගන්න පුළුවන්. පුළුවන් පුතා. අපි දන්නවා 2 කීයෙන් ගුණ කරොත්ද 8 වෙන්නේ 4. දැන් කලින් වගේ මම ගුණ කිරීම දාන්න නැතුව. දැන් අපි දැන් ටිකක් ගණන් අපි 11 වෙනි ගාන හදන්නේ 10ක් දැන් හදලා තියෙන්නේ. දැන් අපි දන්නවා මේකේ භාග එකතු කිරීමෙන් මොකද වෙන්නේ කියලා. එහෙනම් බලන්න මම කරන ක්‍රමය. දැන් පුතා හරයනේ සමාන කරගන්න ඕන. අපිට ඕනේ මෙයා 8 කරගන්න. මම එයාට 8 දැම්මා. 8 දැම්මේ 2 4ෙන් ගුණ කරලා. 2 4ෙන් ගුණ වුණාට පස්සේ තමයි 8 උනේ. එහෙනම් උඩිනුත් 4ෙන් ගුණ කරන්න 1 වරක් 4 4යි. දැන් හරිනේ. හරිය සමානයි. දැන් එකපාරෙම උත්තරේ ලියන්න පුළුවන්. 1යි 4යි එකතු කරාම 5යි. ඒ වගේ තව එකකුත් බලමු. 6න් 1යි 12න් 5යි. පුතාලට පේනවා 6 12 කරගන්න පුළුවන්. එහෙනම් කීයෙන් ගුණ කරලාද? 2කින්. එහෙනම් මෙයාගේ 12 දානවා මෙයාගේ 12 දානවා 12න් 5යි. පුතා මෙයා 2කින් ගුණ වෙලා එහෙනම් මෙයාවත් 2කින් ගුණ කරනවා 1 වරක් 2 2යි. එහෙනම් මේ දෙක එකතු කරනවා 2යි 5යි 7යි. මොන ගණන් 12ක් හැදුවා. පුතා තව ටිකක් බලමු අපි එකතු කිරීම හොඳට අපිට පුළුවන් වෙනකම්. මොකද භාග වලින් ප්‍රශ්න එනවා අපිට. දෙවෙනි කොටසටත් එනවා පළවෙනි කොටසේ එකලත් එනවා. ඉතින් අපිට හොඳට පුරුදු වෙලා හිටියනම් මේ ලකුණු ටික ඔක්කොම ටික අපිට සම්පූර්ණම ලකුණු ටික ගන්න පුළුවන්. මෙන්න 13 මෙන්න මේ විදිහට 3ෙන් 1යි 2ෙන් 1යි 6ෙන් 1යි මේ විදිහට දෙනවා එකතු කරන්න. බලන්න පුතා දැන් හරය නම් අසමාන. සමාන කරගන්න වෙනවා. අපි දන්නවා දැන් 2ත් 6 කරන්න පුළුවන් 3ත් 6 කරන්න පුළුවන් 2කින් ගුණ කරලා. මෙයා 2කින් ගුණ කරනවා 6 වෙන්න මෙයා 3ෙන් ගුණ කරනවා. එහෙනම් අපි දැන් දන්නවනේ. දැන් අපිට එකපාරෙම ලියන්න පුළුවන්. පුතා මේ ඔක්කොම 6 කරනවා. මෙයාව දීලා තියෙනවා 6 කරලම. එහෙනම් 2 3ෙන් ගුණ වුණාම 6 එහෙනම් මේකත් 3ෙන්. 1 වරක් 3 3යි. මෙයා 2කින් එහෙනම් මෙයාත් 2කින්. 1 වරක් 2 2යි. දැන් මේ ටික ඔක්කොම එකතු කරනවා. 2යි 3යි 1යි 6න් 6යි. මං කිව්වා 6න් 6 නම් උත්තරේ කීයද? 1යි 14. 4ෙන් 1යි 6ෙන් 1යි 8ෙන් 3යි. තුනක් තියෙන එකක්. අනේ හරය නම් 4 නම් 8 කරගන්න පුළුවන්. 6 8 කරගන්න බෑ. යන්න වෙනවා අපිට 3 දෙනාම හම්බෙන්න තැනට. 4 වරක් චක්‍රේ 4 4 8 12 16 20 24 6 12 18 24 8 16 24 කීයද උදා හම්බෙන්නේ 24. මම දන්නවා 24ද ඒකයි මම මේක නතර කරේ 24. පුතාලට ඉතින් වැඩිපුර ලිව්වත් කමක් නැහැ. ඉතින් ඔයාලට මම හිතන්නේ ටිකක් පුරුදු වුණාට පස්සේ මේ තුන් දෙනා හම්බෙන්න තැන හොයාගන්න පුළුවන්. 8 වරක් චක්‍රේ 4 වරක් චක්‍රේ 6 වරක් චක්‍රේ දන්නවනේ. තුන් දෙනාම හම්බෙන්නේ කීයද 24. පුතා එහෙනම් මේකෙන් ලියා ගන්න 24යි. මේකට ලියා ගන්න 24යි. මෙයාට ලියා ගන්න 24යි. 24 උනේ මෙයා කීයෙන් ගුණ වෙලාද
6ෙන්. එහෙනම් උඩ එක්කෙනත් 6ෙන් ගුණ වෙන්න ඕනේ. එක්වරක් 6 6යි. මෙයා කීයෙන් ගුණ වෙලාද 4ෙන්? මෙයත් 4ෙන්. එක්වරක් 4 4යි. මෙයා 3ෙන් ගුණ වෙලා 24 වුණේ. මෙයත් 3ෙන් 3 3 9යි. එහෙනම් පුතා ඔක්කොම ටික එකතු කරගමු. 6යි 4යි 10යි 10යි 9යි 19යි. ඔන්න අපිට පිළිතුර ආවා 24න් 19යි. දැන් නම් මං හිතන්නේ අපි ගණන් 14ක් හැදුවා. භාග එකතු කිරීම නම් දැන් පොඩ්ඩොන්ට නියමටම පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු අඩු කිරීමත් අපි කොහොමද කරන්නේ කියලා. එහෙනම් අඩු කිරීමෙන් පුතා අපේ පාඩම අවසන් වෙනවා. භාග අඩු කිරීම පුතා දැන් අපි ආවා භාග අඩු කිරීමට. ඉතින් බලන්න භාග අඩු කිරීමත් පුතා අර එකතු කිරීම වගේමයි. එකතු කරද්දී එකතු කරන්න තිබ්බේ. ඉතින් අඩු කරන්න තියෙන්නේ. අරක වගේ හරය සමාන ඒ විදිහටම ලියනවා. හරය අසමාන හරය සමාන කරගන්නවා. ඒ වගේ වැඩක් තියෙන්නේ. ඉතින් පුතා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඔයාලා රැඳිලා ඉඳියා. ඉතින් බලන්න මගේ වීඩියෝ එක තව ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලටත් ඔයාලට පුළුවන් ෂෙයා කරන්න. ඊට අමතරව මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ ඉදිරියටත් ඔයාලට බලන්න ඕන නම් මොකද කරන්න ඕන? subscribe කරන්න මතක ඇතුව. එහෙනම් පුතා අපි යනවා අපේ භාග අඩු කිරීමට. ඔන්න බලමු පළවෙනි ගැටලුව කොහොමද හදන්නේ කියලා. 7න් 5න් අඩු කරනවා 7න් 2ක්. පුතා හරය සමානයි. හරය සමානයි. ලිව්වේ හරය. 5න් 2ක් අඩු කරන්න. 5කින් 2ක් අඩු කරනකොට 3යි. 7න් 3යි. ඊළඟ 8න් 7න් 8න් 3ක් 8 සමානයි 7න් 3ක් 4යි. තවයන් තුන්වෙනි එක 9න් 8න් 9න් 5ක් 9 ලිව්වා 8යි 5යි අඩු වුණාම 8න් 5ක් 3යි. 4 15න් 14ක් අඩු වෙනවා 15න් 7ක් 14න් 7ක් කරුණාම 7යි. 15න් කීයද පුතා? 7යි. ඒ ඕනම් පොඩ්ඩකට තේරෙනවා මේක. අපි ඊළඟට යමු පුතා හරය ටිකක් අසමානව කොහොමද හදන්නේ කියලා. හරි. ඔන්න පුතා මම දීලා තියෙනවා දැන් භාග අඩු කිරීමේ හරය අසමාන එකක්. බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. බලන්න පුතා හරය අසමාන නම් අපි කරගන්න ක්‍රමයක් තමයි සමාන කරගන්න. ඉතින් මෙයා 2 4 කරගන්න පුළුවන්. 4 කරගන්න නම් මම මේ දෙවෙනි පියවරේදී කරන්න. මොකද මේකෙම කරොත් ඔයාලට හරියට පැහැදිලි නැති වුණොත් ලියා ගන්නකොට එහෙම අපැහැදිලි වෙයි. ඒ හින්දා මම මේකෙම කරනවා. එහෙනම් මෙයා 2කින් ගුණ කරනවා මෙයාත් 2කින්. පුතා මෙතන 4න් 3යි. දෙවරක් 2 4යි. එක්වරක් 2 2යි. 4න් 3න් 4න් 2ක්. පුතා 4 ලිව්වා 3න් 2ක් අඩු වුණාම 1යි. තව එකක් බලමු. අඩු කිරීමේදී නම් පුතා 3ක් කෙනේව නැහැ. 2යි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න 9න් 7න් අඩු කරන්න තියෙනවා 3න් 2ක්. අපි දන්නවා 3 9 කරගන්න පුළුවන්. පුතා 3 9 කරගන්න බෑ හරය සමාන වෙන්න. ඉතින් මෙයාව 9 කරගන්න මම 9 කරලම ලිව්වා. 9 කරේ මෙතන 3ෙන් ගුණ කරලා. එහෙනම් පුතා මෙයාවත් ගුණ කරන්න ඕන කීයෙන්ද? 3ෙන්. දෙවරක් 3 6යි. මම පළවෙනි එකේදී ලිව්වේ නැතුණාට මේකේ ලිව්වා. දැන් ඔයාලා දන්නව වැඩි. මොකද එකතු කිරීමේදී මම කියලා දුන්නානේ. එහෙනම් දැන් 7න් 6ක් අඩු වුණාම 1යි. ඔන්න අඩු කිරීමේ ගණන 6ක් කියලා දුන්න පොඩ්ඩොන්ට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. මම පුතා ඊටාම සරල එකේ ඉඳන්ම කියලා දුන්නේ. පොඩි එකේ ඉඳන්ම මුළු පාඩමම ඔයාලට අරගෙන ආවා. ඉතින් මගේ ගැටලු තමයි මේ ඔක්කොම. මම ඔයාලට හිතලා දෙන ගැටලු තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඕන ගානක් මේ විදිහට හදා ගන්න පුළුවන්. පාඩම සරල හින්දා ගිහින්දා ඔයාලට උනත් වෙන යාළුවෙක්ට උනත්
මේ පාඩම කියලා දෙන්න පුළුවන්. පුතා බලමු අපි 7 වෙනි ගැටලුවටත් ගිහිල්ලා තව පොඩ්ඩක් අපි බලමු භාග අඩු කිරීම. 12න් 11න් අඩු කරනවා 4න් 1. පුතා එහෙනම් හරේ සමාන තමයි වැඩි. ඔන්න මම දෙන්නගෙම මෙයා ගෙනන් එහෙම ලිව්වා. මෙයාගේ මෙහෙම ලිව්වා 12 12. ඉතින් මෙයා 3න් ගුණ වුණා. උඩ එක්කෙනා 3න් ගුණ වෙලා එක්වරක් 3 3යි. දැන් ලේසි අපිට අඩු කරන්න. 11න් 3ක් අඩු කරාම කීයද? 8යි. ඔන්න පුතාලට පැහැදිලි. තව යන් අපි ඉක්මනට ඊළඟ ගානටත්. එහෙනම් මෙතන තියෙන පුතා 5න් 4යි. මෙතන තියෙනවා 10න් 3යි. එහෙනම් සමාන කරගන්න ඕන දැන් හරිය. එහෙනම් මෙයා 10 දී හම්බෙන්නේ මෙයා මේ 5 10 කරගන්න පුළුවන්. මෙයා 3. මෙයා පුතා 2කින් ගුණ වෙන්නේ මෙයා 2කින්. 4 වරක් 2 8යි. එහෙනම් 8න් 3ක් අඩු වුණාම කීයද? 5යි. අපි තව ගැටලුවකට යන්න. ඔන්න 9 වෙනි ගැටලුව. බලමු මම ඔයාලට දෙනවා මෙන්න මෙහෙම ගැටලුවක්. මෙන්න මෙහෙම. ඔයාලට පේනවා පුතා දැන් නම් 5 6 කරන්න බෑ. අඩුවෙක් කෙනා හරි අඩුවෙක් කෙනා විශාලයක් කෙනා කරන්න. ඒව කරන්න බෑ. එහෙනම් 5යි 6යි හම්බෙන්නේ. අපි දන්නවා 5 වරක් 6 කීයද? 30යි. නැත්තම් 5 වර චක්‍රය ලියාගත්තා. 6 වර චක්‍රය ලියාගත්තා. හැබැයි මේ ගුණ කරලා ගන්න එක හැමතිස්සෙම හරි නෑ. ඒකත් පුතාලා මතක තියාගන්න. ඒ හින්දා අර ලියලා ගන්න එක හොඳයි. ඉතින් සමහර අවස්ථාවලට මේ දෙන්න ගුණ කරලත් එනවා. මම ඒක දන්න හින්දා තමයි කිව්වේ 5 වරක් 6 30යි කියලා ඔයාලට 5 වරක් චක්‍රේ 6 වරක් චක්‍රේ ලියලා ගන්න පුළුවන්. එහෙනම් පුතා 30 දී හම්බෙන්නේ එහෙනම් දෙන්නටම 30 දාගන්නවා. 30 උනේ 5 6න් ගුණ වෙලා මෙයත් 6. බලන්න චක්‍රය දන්නවනම් ගණිතේ සෑහෙන්න දේවල් කරන්න පුළුවන්. ඒකයි මේ හේතුව. සමහර අයට නිකන් නොතේරෙන්න ගන්නේ චක්‍රය දන්නේ නැති හින්දා. ඒ හින්දා දැන් බැරි නම් හදිස්සිය මොනවා හරි ගැටලුවක් තියෙනවා චක්‍රය සම්බන්ධ මට එකපාරට එන්නේ නැති මොනවා හරි චක්‍රය යවුවම බැරි වෙනවා. එහෙම මොනවා හරි ප්‍රශ්න තියෙනවා පුතා අත්තම පාඩම් කරගන්න. එහෙම වුණොත් ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් ගණිතයේ ඉස්සරහට. හරි. 6 වරක් 4 24යි. මෙතන පුතා 5න් ගුණ වෙලා තියෙන මෙයත් 5න් 5යි. එහෙනම් මෙතන එනවා අපිට 30 ලිව්වා 24න් 5ක් අඩු වුණාම 19යි. ඔන්න අපි යනවා අපේ 10 වෙනි ගැටලුව අද හදන මේ පාඩමේ අන්තිම ගැටලුව. ඔන්න බලමු අපි ඒක වෙනස් විදිහකට. 9න් 8න් අඩු කරනවා 6න් 4ක්. මෙහෙම දෙන්න. 6න් 4ක්. පුතා දැන් මොකද කරන්නේ මේ දෙන්න සමාන කරගන්න ඕනේ. 9 වරක් චක්‍රේ නම් 9 18 6 වරක් චක්‍රේ 6 12 18. පුතා 18 දී හම්බෙන්නේ මෙයත් 18 මෙයත් 18. 9 දෙකෙන් ගුණ වුණාම 18 8 දෙකෙන් ගුණ වුණාම 16යි. 6 3ෙන් ගුණ වුණාම 18 වුණා. එහෙනම් මෙයත් 3ෙන් 4 වරක් 3 12යි. දෙන්නගෙම හරය සමානයි. 18යි. 16න් 12ක් අඩු කරගන්න. 16න් 12ක්. කීයද? 4යි. කීයද? 4යි. එහෙනම් අපේ 6 ඉන්න පොඩ්ඩොන්ට භාග පාඩම ඉතාම ලස්සනට සරලව පුතා ඕනම කෙනෙක්ට තේරෙන විදිහට මම කියලා දීලා තියෙන්නේ. පුතාලට පුළුවන් මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් හතර පාරක් හරි බලලා මේකේ තියෙන ගණන් ටික හදලා මේක මගේම ගැටලු ටිකක් මම ඔයාලට දීලා තියෙන්නේ. මගේම ක්‍රම විදිහකට. ඉතින් ඒවට ඔයාලට පුරුදු වෙන්න පුළුවන්. පුරුදු වෙලා ඔයාලට මේ භාග සම්බන්ධ ගැටලු ඕන එකක් හදන්න පුළුවන්. පෙළ පොතේ තියෙන ඒවත් හදාගන්න පුළුවන්. එහෙනම් හය පොඩ්ඩෝ අපි ඊළඟ දවසේ වෙනත් අලුත් වීඩියෝ එකකින් අලුත් පාඩමක් අරගෙන එනවා. එහෙනම් අපි අදට සමු ගන්නවා පුතාලගෙන්.
එහෙනම් හොඳට ගණන් හදන්න, හොඳට වැඩ කරන්න. මං ඊළඟ වීඩියෝ එකේ අරගෙන එන්නම් ඔයාලව හම්බ වෙන්න. එහෙනම් පුතාලට සුබම සුබ දවසක්.